තෙහෙන් පස්සේ බඳින්ට හිතෙන්නේ නැද්ද? ගොඩක් මිනිස්සු අවුරුදු 30 කිට්ටු වෙනකොට පරිණත වෙන්න පටන් ගන්නවා. තනියෙන් හම්බ කරන්න ගත්තට පස්සේ රටකට ඇවිත් තනියම ජීවත් වෙන්න ගත්තට පස්සේ අර ගෙදරින් කකා හිටපු කාලේ හිතපු තරම් ජීවිතේ සුන්දර නෑ කියලා තේරෙන්න ගන්නවා. ජීවිතේ හරි අමාරුයි කියන එක තදින්ම දැනෙනවා. ඒ විතරක් නෙවෙයි, මිනිසුන්ගේ ප්‍රශ්න දැකලා මිනිස්සු වෙනස් වෙන විදිය දැකලා අර බොළඳ හිත් මැරෙනවා. හිත් දරදඬු වෙනවා. ආදරය කියන වචනේ විහිළුවක්. කසාදේ කියන්නේ සෙක්ස් කරන්න හදාගත්ත ලයිසන් එකක් වගේ දැනෙන්න ගන්නවා. කොටින්ම කිව්වොත් යථාර්ථය අවබෝධ වෙන්න ගන්නවා. ගොඩක් මිනිස්සු මහන නොවුනට ජීවිතය කියන්නේ දුකක්, පැඳීම් කියන්නේ තවත් දුකක් කියලා ওই වයස වෙනකොට තේරුම් ගන්නවා. ඕකට හේතු ගොඩක් තියෙනවා. පන්තිවල හිටපු ලස්සන කෙල්ලෝ ඒ කාලේ ඉස්කෝලේ හිටපු පට්ටම කෑලි අවුරුදු 20 ගණන් වලින් බැඳලා දරුවෝ හදලා වැරහිලා ඉන්න හැටි දැක්කම හික් ගෑවෙනවා. කොල්ලොත් ඉස්සර පට්ට සැහැල්ලුවෙන් හිටපු උන් ළමයි හදාගෙන ප්‍රශ්න ගොන්නක් ඔලුවට දාගෙන පිස්ස වගේ ඉන්න විදිය දැක්කම බය හිතෙනවා. උන්ගේ ප්‍රශ්න ඇහුවම මහාන වෙන්න හිතෙනවා. ඉස්සර පන්තියේ හිටපු හැන්සම් කොල්ලෝ ප්‍රශ්න දරාගන්න බැරුව බීලා බඩවල් ඇවිත් සමහර උන්ගේ ජිම්පප්පල වගේ ඕවා පේන්න ගත්තම අර 30 පැනපු බැඳපු නැති සෙට් එකට අනේ හපෝව කියලා හිතෙනවා. ඒ විතරක් නෙවෙයි, ආත්ම 7ක් එකට ඉස්සරහටම යන්න වගේ හිටපු ඉසුරුමුණි පෙම්මියවල වගේ හිටපු සමහර උන් ඩිවෝස් වෙන්න නඩු දාලා. අවුරුදු 5-6 සම්බන්ධ තිබිලා දෙන්නට දෙන්න නැතුව බැරුව වගේ හිටපු උන් මරා ගන්නවා දකිනවා. බැන්දට පස්සේ එතකොට ඔය රටවල් වලට වෙලා ඉන්න තනිකඩ ඉන්න උන්ට දකින්නම වෙන්නේ කසාද කඩන් රටවල් වල ඇවිත් දරුවෝ ජීවත් කරන්න තනියම මාර කට්ටක් කන ගෑනු. ඒ ගෑනු එක්ක පැයක් කතා කරොත් කසාද බඳින්න බයම හිතෙනවා. උන්ට මෙහෙම වුණා නම් අපිට මොනෝ නොවේද හිතෙනවා. ඒ විතරක් නෙවෙයි, අර වයසට ගියාම වතුර බොන්න දෙන්න ළමයි ඉන්න ඕනි කියන ආකල්පය දැන් උන්ගේ ඔළුවලින් යන්නම යමින් ඉන්නේ. ඒ නිසා ගොඩක් ළමයි ඕනි නිසා අකමැත්තෙන් හරි බදින ප්‍රතිශතය දැන් අඩුයි. ඒ විතරක් නෙවෙයි, මහන්සි වෙලා හදපු ළමයි කාලකන්නි වගේ හැදෙන විදිය දෙමව්පියෝ නැත්තටම නැති කරලා දාන විදිය, කෙයා නොකරන විදිය දැක්කම අර කසාද එපා වෙලා ඉන්න උන්ට ළමයිනුත් එපා වෙනවා. මොකටද තමන්ට තමනුත් නැති කරන් ළමයි නැහිලා හදලා කියලා හිතෙනවා. ඒ විතරක් නෙවෙයි, කාලයක් නිදහසේ ඉඳලා මිනිස්සු නිදහසට ආදරය කරන්න ගන්නවා. ඔය වයස වෙද්දි කාලයක් එක දිගට තනියම ඉඳලා ඇඳකවත් කවුරුත් තමන්ගේ නිදාගන්නවා කියන එකත් හරීම කරදරයක් විදියට පේන්න ගන්නවා. තමන් ඇඳක කවුරු හරි නිදාගන්න එකත් කරදරයක් වගේ දැනෙන්න ගන්නවා. තමන් මේ ගෙවපු තනිකඩ ජීවිතය නැති කරගන්න හිතන්න හරීම අමාරුයි. ඒ ආදරේ ඕනි කියලා පටන් ගත්තත් අර කටුස්ස දුවන්න ගත්ත වගේ තමා. මුල් ටිකේ ලව් කරන් නැගගෙන යනවා. ලව් එක ටික ටික දවසක් ගියාම හපෝ මේක මලවදයක් කියලා නවත්තන්න හිතෙනවා. ගොඩක් ওই වයසේ මිනිස්සු ශාරීරික බැඳීම් හොයනවා විතරයි. ඒවත් දවසයි 2යි ඉවරයි. හදවතේ බැඳීම් නෑ. ඒවත් එපා කියලා පාඩුවේ ඉන්න ඕනි තරම් ඉන්නවා. ඉතින් ළමයෝ, කසාදයක් ඕනි නම් ওই වයසට කලින් කරගන්න. දැන් අපි බලමු කමෙන්ට්ස් ටික. 32 වෙලා මාත් මගේ හැල්මේ ඉන්නවා. දේවල් තේරුම යද්දි මේ කාලේ ඒ කාලේ ඕනි ඒව දැන්වත් නැති එකේ ඉස්සරහට කොහොමත් නැති එකේ මේ ගෙවන තනිකම් අවුල් වුණත් තනියම සැපයි. දෙමාපියන්ට සලකගෙන උපරිමෙන් ජීවත් කරවලා මාත් යන තැනකට පිනක් කරගන්නවා. 100% true. අම්මා බලාගෙන ජීවත් වෙනවා. ඊට පස්සේ දෙයක් හිතලා නැහැ, වැඩකුත් නැහැ. සිරාවට අවුරුදු 24ට මටත් ඔය ටිකම හිතෙනවා. 28යි. දැන්ම ඔහොම හිතෙනවා. 32යි. මට 30යි. මට මාවත් එපා වෙලා. තව ටික දවසින් එපා එකක් පටන් ගන්නවා. කීයේ අවුරුදු 21 ඉඳන්
හිත පස්සට දැම්ම මටත් නොදැනීමද 27ක් වෙලා සම්පූර්ණ ඇත්ත 35 වෙලක් තනිකට ජීවිතය හොඳයි කියලා දැන් මටත් හිතලා තියෙන්නේ. ඇත්ත ජීවිතය කියන්න විඳින්න ඕනේ නිදහසේ විඳ ඉන්නට වඩා තාම 20යි දැන්ම හිතලා තියෙන්නේ 36යි ඔක්කොම හරියට හරි 25යි තව අවුරුදු 5කින් ජීවිතේ තීරණාත්මකයි 35 ඇත්ත කතාව 29 years මගේ හිත කියවුවා වගේ බැඳින් කියන්නෙම දුක ඒක ඇත්ත මටත් අවුරුදු 30යි රටම තමයි ඉතින් තනියම ජීවිතේ ගෙවනවා බා. ඒක තියයි තිය වෙනකොට වෙන්න තියෙන හැමදේම වෙලා දැන් පිටට කළා තනියම ආදරේ කරනවා. බැඳීමිත කරගත්තා. ඒ වගේ මේ හා සමාන දුකක් තියෙනවා. මම නම් කියන්නේ බැඳීම නැතුව ජීවත් වෙන්න අපිට පුළුවන්. 33යි මේ කතාව සාතික ඇත්ත. 30ට තව අවුරුද්දයි. ඔව් ලොකු සෑහලුවක් දැනෙනවා. 30ට කලින් එහෙම හිතුණා මම. දැන්ම හිතලා තියෙන්නේ 31 හරියටම කියලා තියෙනවා 36යි. එහෙම තමයි නිදහස් ජීවිතයක් 22 ඉඳම් මේ ටිකම තමයි 30ට කලින් ඔය විදියට හිතලා ඉවරයි 100%ක් ඇත්ත අඩුව ඇත්ත මටත් ඔය විදියටම හිතෙන්නේ ඒ කියන්නේ ගොඩක් ඒ කතාව මතක කරලා තියෙනවා ඒ කියන්නේ මේ යම් කිසි දෙයක් තේරුම් ගත්ත මිනිස්සු මටත් ලැබෙන මාසෙට 30 ලැබෙනවා හැබැයි මේ තනිකමට මම මාර මාසයි ප්‍රශ්න අඩුයි ගෙදර අය ගැන හිතලා වැඩ කරනවා තනිකම ජීවිතේ තනිකමට හැබැයි වෙලා 30ට කලින් මටත් ඔය ගැන හිතුණා දැන් 30ත් පහු වෙලා ලැබීම් කියලා හිතමු තාම 20යි මටත් ඔය හිතලා තියෙන්නේ 26යි ඔය ටිකම දැනෙනවා මට සිරි මට සිරිගේ කමෙන්ට්ස් කොට ඒ කියන්නේ මේ තනිකඩ සෙට් එක කොච්චර ඉන්නවද මට සිරි අවුරුදු 30යි ඒ ජීවිතේ පරදැනෙන්නේ අවුරුදු 80 ජීවිතුන් මිනිහක් වගේ. එකම දරුවා වෙලා හැදුනා. දික්කසාදයක් අත්විඳලා තියෙන. රටවල් ගණනාවක් ඇවිදලා තියෙන. මිනිස්සුන් හඳුනගෙන තියෙන. විශ්වාසය, ආදරය, පාවාදීම්, සතුට, වේදනාව ජීවිතයේ උගන්වන බොහෝ පාඩම් ඉගෙනගෙන තියෙනවා. ඒත් මගේ ජීවිතේ ලොකුම හැරවුම් ලක්ෂ්‍යය වුණේ මම වැඩියෙන්ම විශ්වාස කරපු කෙනාගේ අතින් පිහිපාරවල් කීපයක් කාලා මරණය ඇස් දෙකෙන්ම දැකපු දවස. එදා මගේ හදවත නැවතුණා. ලීටර ගානක් නැති වුණා. දවස් ගණනාවක් කොහොම තත්ත්වයක හිටියා. වෛද්‍යවරුන්ගේ මහන්සියෙන් දෙවියන්ගේ කැමැත්තෙන් එක මට තවත් හුස්ම ලැබුණා. එදා බේරුණේ මගේ ජීවිතේ විතරක් නෙවෙයි. එදා ඉපදුනේ මගේ දෙවෙනි ජීවිතේ. ඒ සිදුවීම් පස්සේ මම වෙනස් වුණා. දැන් මට කාටවත් කිසිම දෙයක් ඔප්පු කරගන්න ඕනේ නැහැ. මම තෝරගෙන තියෙන සාමයේ නිහඬ ජීවිතයක් තනියම ඉන්න එක. මගේ වටේ ඉන්න අයගේ ප්‍රමාණය නෙවෙයි. ගුණාත්මකව වයසින් 30යි. ඒත් අත්දැකීම් වලින් 80ක් විතර ජීවත් වුණ මිනිහෙක්. ඒ වගේ කතාවක් තියෙනවා ඉතින්නේ. හොඳ ලිපියක්. මේ කතාව 100%ක් ඇත්ත මම ඩිවෝස් වුණ කෙනෙක්. ඒ වගේම ස්ටෝරි එකක් තියෙනවා. මේ හැමදේම තේරෙන්න ඕනේ. මට සිරි කොහොමද ලංකාවේ තනිකඩ සෙට් එක?